දැනට තාම ඉන්නවා ළමයි දෙන්න තුන්දෙනා හැදුවත් තමන්ගේ වයිෆ්ගේ නිර්වත දැක්ක නැති පිරිමි. කාන්තාවගේ ඩිම්බය පිටවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙම ඒ සිද්ධ වීම තුලම කාන්තාවගේ සුවඳ ආශාව කැමැත්ත මේ ඩිම්බ නිහරණය ආශ්‍රිතව මට දැන් සෙක්ස් ඕනි කියන ෆීලින් එකට එනවා. එතකොට මේක රීඩ් කරගන්න බැරි පිරිමි ඉන්නවා. හරි ලස්සන ශෘංගාරාත්මක පියුරු එළියේ තියෙන පිරිමින්ගේ ඇස උත්තේජනය කරමින් පිරිමින්ගේ ජවය එළියට ගන්න උනන්දු වෙච්ච සයිකොලොජිකල් නොලෙජ් එකක් තිබ්බ මිනිස්සු හිටපු රටක්. අපේ හස්බන්ඩ් අපේ පාර්ට්නර්ට ආසාවට බාගෙට ඇඳගත්ත කෑනු කෙනෙක්ගේ පින්තූරයක් බලන්න අපි දෙනවා. ආසාවකට අර බැක් එක ලස්සනට පිටිපස්ස තියෙන මේ පියවුරු පිරිපුන් කාන්තාවක් දැස බලන්න අපි දෙනවා. අඩු ගානේ විවාහ වෙලා ලයිසන් එක ගත්තට පස්සෙවත් අපිම බලන්න අපි දෙනවා. හිතන්න ලංකාවේ රජවරුන්ට කැරලි ගැහුව හැම දෙයකම. එක රජ කෙනෙක් උයන් හැදුව වැඩි වැව් හැදුව කියලා කියලාත් තියෙනවා. ඕන්ට වැඩි වැව් හදන්න ගියාම රට අවුල් වෙනවා. ඊළඟ එක්කෙනෙක් ඉතින් එයා මගේ කතාව කියන්නේ දිග වෙනවා. එයා උයන් හැදුව ලංකාවේ වැඩි. වැඩිලේ උයන් වැඩිවීමෙන් ප්‍රශ්න ලංකාවේ වෙනවා. රජු එනිහිර ජම්බුවට වසදීන රජුව මැරුව සංගතිස්සව. එහෙම රටක් මේක. හැබැයි කිසිම අන්තපුරයකට උරුදුව කැරලි ගැහුවේ නැහැ. අන්තිම නරක රජුරෝ මේ රාගය තහනම් කියලා ලංකාවේ පනවපු රාග තහනමක් කිසිම ඉතිහාස පොතේ සාක්ෂියක නැහැ. ඉතින් මේක මෙන්න මේ විදිහට කාදන වෙලා ආවේ ඇවිල්ලා කාදලා වගේ ප්‍රශ්නේ අන්තිම හේතුව තමයි ලංකාවේ අධ්‍යාපනයේ දඹදිනියෝගේ බමුණු හා ජෛනයෝ අතට ගියා. බුද්ධ ආගම කියලා එකක් හදලා ඒගොල්ලන් බුදු දහම නැති කළා. බුද්ධ ආගම කියලා තියෙන්නේ බෑ. බුදුහාමුදුරුවෝ ආගමක් පිළිගත්තේ නැති ශාස්ත්‍රවරය. බුද්ධ ආගම කියන එක ඇවිල්ලා අර මෙයා අපි කතා කරෝ වික්ටෝරියානු එක සෙට් වුණා. ඊට පස්සේ වික්ටෝරියා අරගෙන අපේ යකෙදු අපේ ජාති හදන්න ඕනේ එහෙමයි කියලා. ඉතින් අපේ කාන්තාවන්ට අඳින්න දුන්නේ නැහැ පළදින අර අපේ ජාති කුරුමේ බලන සිංහලයේ හැඩවැඩ කලාව කියලා නිරුවත් ගෑනු ටික පෙන්න අපේ ගෑනුන්ගේ අඳුම් වහනකට සංස්කෘතිය. බලන්න මේ දෙබිඩිකම අර වික්ටෝරියානගේ දෙබිඩිකම අපිට ඒක අපි සූත්‍රගත කර අවුරුදු 200ක් අධ්‍යාපනයේ අදේ වහල්කමේ තාමද දැන් ඒක පුපුවන්න ඕනේ ඒක පිටිරෙනවා. අනිවාර්යයෙන් මම හිතන්නේ අපි කරන මේ සාකච්ඡාව තුළ මේ වචන අතරේ මම හිතන්නේ ඒ සොඳුරු ආමන්ත්‍රණය තමයි සමාජයට කරන්නේ. මේ කතාවේ දැන් මේ ගලාගෙන යෑමත් එක්ක මට කැමති දැන් නිරුක්ෂ මහත්මියගෙන් දැනගන්න මේ දැන් අර ඔබ කලිමුත් මේ ගැන සඳහන් කරලා තියෙනවා අඩුම තරමේ විවාහ වුණාට පස්සෙවත් සැමියා බිරිඳවත් තමන්ගේ අවංක හැඟීම ප්‍රකාශ කරන්නේ නැති තැනකට දක්වා අපේ ඇවිල්ලා තියෙනවා. එච්චර තැනකට මේ පිරිහීම ඇවිල්ලා තින්නේ. ඇයි එහෙම වෙන්නේ? මට සිතයෙන් ගන්න දේවල් ටිකක් තියෙනවා. මම මේ කොයි වෙලාවෙද මට එන්නේ කියලා මම බලාගෙන හිටියේ. මොකද එක පොයින්ට් එකක් ආවා මේ කවදාවත් අන්තපුරයකට විරුද්ධව අර්ගල කළා නෑ කියලා. හැබැයි දැන් ඒ කාලේ එහෙම අර එතකොට මම කිව්වා අර විජේපුවේනි ඒගොල්ලන්ගේ ලිංගික ක්‍රියාවලියේ ජයග්‍රාහී මානසිකත්වය අනිත් අය දැක්ක දුටු වසා පෙන්නවා. එතකොට අර මේ ඕපන් සෙක්ස් කරපු මිනිස්සු ඉන්නේ. එතකොට දැන් මම වර්තමානයට නෙන්නේ මනෝවිද්‍යාව හා ආශ්‍රිත වර්තමානයට එන්නේ. ඒතර මේ වර්තමානයේ මතු පිටින් දකිනකොට සුජිත් මම කියනවා ડોක්ටර් මම කියනවා දැනට තාම ඉන්නවා ළමයි දෙන්න තුන්දෙනා හැදුවත් තමන්ගේ වයිෆ්ගේ නිර්වත දැක්ක නැති පිරිමි ඉන්නවා. ඒ කියන්නේ ගියා කරුවලේ සෙක්ස් කරා ඕගසම් එකක් වුණාද මොනවත් දන්නේ නැහැ. හැබැයි ප්‍රෙග්නන්ට් ඊට පස්සේ යනවා. එහෙම පිරිමි ඉන්න රටක්. එතකොට මෙතුමා කිව්වා කාන්තාවොත් ඉන්නවා මම එතනටත් එන්න. මොකද මම මේ ටීම් එකේ ඉන්න එකම කාන්තාව. එතකොට මට තියෙන වෙනම විෂන් එකක් මේ සම්බන්ධව. එතකොට කාන්තාවොත් ඉන්නවා ඕගසම් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති. එතකොට කුවේනියව දිනා ගන්න බැරි වෙච්ච පිරිමි ඉන්න රටක් හැටියට කිව්වොත් මම කියනවා අර එකක් තමයි මේ අපි දැන් මේ HIV බේස් කරගෙනනේ කතා කරගෙන යන්නේ. එතකොට විනාඩි 5ක් එක දිගට ඉන්ටර්කෝස් එකේ ඉන්න බැරි පිරිමි ඉන්න රටක් හැටියට ඒ කියන්නේ ඒක බරපතල සයිකොලොජිකල් ඉෂුව එකක් හැටියට ගිහින් තියෙනවා මේ එතකොට අපි කතා කරනවා ඩිසෝඩර්ස් අඩුපාඩු මේ ලිංගික ජීවිතයේ අඩුපාඩු ගැන කතා කරන ප්‍රශ්න ගැහණුන්ටත් තියෙනවා පිරිමින්ටත් තියෙනවා. ක්ෂණික මෝචනය ගැන අපි කතා කරනවා. මම ඉතිහාසයත් එක්ක මෙතෙන්ට මේ දෙපැත්තෙන්ම ඇහෙන කතාත් එක්ක එන්න හදන්නේ HIV එකයි ඒ ඔක්කොමත් එක්ක තියෙන රටක්. එතකොට මිනිස්සුන්ගේ ඔළුවට ගිහින් තියෙන්නේ ලොකු ප්‍රශ්න ෆැමිලි ලයිෆ් එකේ ඇතුළේ ලොකු ප්‍රශ්න විඳින්න නැතිකම මේ ඔක්කොමත් එක්ක ලිංගිකත්වයට විරුද්ධව අරගල කිරීමේ ප්‍රතිඵලයක් මත ලිංගිකත්වයට විරුද්ධව චිත්‍ර ඇඳීමේ ප්‍රතිඵලයක් ලෙස
අපේ රටේ කාන්තාවන්ට පිරිමින්ට සෙක්ස් කියන එක හරියට එන්ජොයි කරගන්න බැරි වෙලා තියෙනවා. මම දන්න මම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් මම දන්න දරුවෝ ලැබෙන්න ඉන්න කාන්තාවෝ එනවා දරුවෝ දෙන්න තුන් දෙනා හොඳට කතා කරලා බැලුවොත් මේගොල්ලෝ අර සෙක්ස් කියන්නේ බබෙක් හදන්න. සෙක්ස් කියන්නේ බබෙක් හදන්න. හැබැයි ඒක බේස් වෙන්නේ ඒක මත උනාට මේ මොකද්ද සෙක්ස් කියලා ඇහුවොත් එහෙම පොල් ගෙඩියක් වැටුනහම පොල් ගෙඩිය ගිහින් පොල් පැලයක් හදන්න පාවෙලා ගිහින් හරි සුදුසු පසක නතර වෙනවා. තුත්තිරි ශාකේ බෝ කරන්න ඇඳුම පැටලිලා ගිහින් පැලවෙනවා. වරාමල හුළඟේ ගිහින් පැලවෙනවා. එතකොට කාන්තාවගේ ඩිම්බය පිටවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙම ඒ සිද්ධ වීම තුලම කාන්තාවගේ සුවඳ ආශාව කැමැත්ත මේ ඩිම්බ නිහරණේ ආශ්‍රිතව මට දැන් සෙක්ස් ඕනි කියන ෆීලින් එකට එනවා. එතකොට මේක රීඩ් කරගන්න බැරි පිරිමි ඉන්න රටක් මේක. මේ රීඩින් එකට අදාළ මේ නොලෙජ් එක දෙන්න බැරි වෙච්ච රටක්. අපි ෆේල්. අපි රාග සූත්‍රය කියලා මේ පැයකමාරක් මේ කතා කරන්න මේ ඉඳගත්ත තැනම අපි ෆේල්. අපි ෆේල් මොකද අර වගේ හිස්ටරි එකක් තිබ්බ රටක් මේක. නින්ද අපි ෆේල්. අපි මේ සියවස් ගණනාවකින් අපි උඩට ඇවිල්ලා අපි මේ ගත කරන කාලය තුල අපි තාම අර කතා කරනවා මේ මෙතුමා කිව්වා අර පියයුරු යුවල එළිය දාගත්ත ලස්සන ශෘංගාරාත්මක ශරීර තියෙන කාන්තාව පඩිපෙළක ළඟ ඉඳලම තියෙනවා කියන ඒ ශෘංගාරේ හැම විටම ඇත් කඳලි. හිමියා එතකොට ඔය කියන විඳීම කියන එක අවස්ථාව දුන්නා. සහ මෙතනදී පිරිමියාට මූලිකත්වය දුන්න කියලා මට පොඩි එකක් හිතෙනවා. මොකද පිරිමින් ලිංගිකත්වය මුලින්ම විඳින්නේ ඇසෙන්. පිරිමියෙකුගේ ප්‍රධාන මනෝවිද්‍යාත්මක ලිංගික උත්තේජක අවයවය ඇස. ඒ නිසා පිරිමින්ට මේක පෙනෙන්නට සැලැස්වා විඳින්න සහ ඒක හරිම ශෘංගාරාත්මකව නිර්මාණය කිරීම තුළින් කාන්තාවට පොඩි chance එකක් දුන්නා. කාන්තාවගේ ප්‍රධාන මනෝවිද්‍යාත්මක ලිංගික උත්තේජක අවයවය කන. ගැහණු හරි කැමති සෙක්ස් කරනකොට ආදරෙන් කතා කරනවා නම් වර්ණනා කරනවා නම් එතකොට ඒ කනට කරලා මුමුණන හඬට හරි කැමති. එතකොට පිරිමියාට අරක සුන්දරව විඳින්න දකින්න සලස්සලා ඔයා හරි ලස්සනයි ඔයා අර වගේ කියලා කියන්න පිරිමියා උත්තේජනය කරා කියලා මට හිතෙනවා. එතකොට මට එන්න ඕන පොයින්ට් එක තමයි එච්චර ඉතිහාසයක ඕපන් කතා කරපු රටක්. සීගිරි බිතු සිතුවක්. මට ලොකු ඉතිහාසික කියවීමක් නැහැ. හැබැයි මේක මම මතු පිටින් හරි ලස්සනට දකින්න කැමති කාන්තාවක්. හරි ලස්සන ශෘංගාරාත්මක පියුරු එළියේ තියෙන පිරිමින්ගේ ඇස උත්තේජනය කරමින් පිරිමින්ගේ ජවය එළියට ගන්න උනන්දු වෙච්ච සයිකොලොජිකල් නොලෙජ් එකක් තිබ්බ මිනිස්සු හිටපු රටක්. එතකොට දැන් අපි ඉන්නේ කොතනද කියලා බැලුවොත් අපේ හස්බන්ඩ් අපේ පාර්ට්නර්ට ආසාවට බාගෙට ඇඳගත්ත කෑනු කෙනෙක්ගේ පින්තූරයක් බලන්න අපි දෙනවා. ආසාවකට අර බැක් එක ලස්සනට පිටිපස්ස තියෙන මේ පියවුරු පිරිපුන් කාන්තාවක් දැස බලන්න අපි දෙනවා. අඩු ගානේ විවාහ වෙලා ලයිසන් එක ගත්තට පස්සෙවත් අපිම බලන්න අපි දෙනවා. දෙන්නේ කී දෙනාද? මේ මොන මල විකාරයක්ද? තියෙන බල්කම වනචිතකම මේ බලාගෙන ලයිට් ඕෆ් කරන්න නැතුව සෙක්ස් කරන්න දෙන කාන්තාව කී දෙනෙක් ඉන්නවද? එතකොට ඒ ශෘංගාරයේ විඳින්න ඕපන් අර ලෝකෙට පේන්න මේ රත්තිකෙලියේ යෙදිච්ච ඒ ස්කිල් එක මේකයි කියලා පෙන්නපො පිරිමියා එක පෙන්නනකොට ගැහණිය දෙවෙනි උන්නේ නැහැ. එයත් ඒක මට පුළුවන් රජතුමා සතුටු කරන්න කියන තැන ඕපන් මයින්ඩඩ් දැකපු ගෑනු ඉන්න රටක ලයිට් එක ඕෆ් කරන්න නැතුව ආලෝකය නැතුව අර පිරිමියාගේ ප්‍රධාන මනෝවිද්‍යාත්මක උත්තේජක අවයවයේ ඇස කියලා නොදන්න කාන්තාවෝ. මගේ බිරිඳගේ මගේ පාර්ට්නර්ගේ ප්‍රධාන මනෝවිද්‍යාත්මක ලිංගික උත්තේජක අවයවයේ කන කියලා නොදන්න පිරිමි ඉන්න රටක් හැටියට අපි මේ සෙක්ස් එඩියුකේෂන් කියලා කරන්නේ මේ ගඟට ඉනි කපනවා වගේ වැඩක්. මේ අපි පැය ගණන් කතා කරන්නේ. මම කියන්නේ දැන් ලිංගිකත්වයට විරුද්ධව අරගල නොකරපු හිස්ටරි එකක් තියෙන රටක අද මට පුළුවන් ද මගේ පිරිමි යාළුවෙක් එක්ක ගිහින් කොෆි එකක් බොන්න? මට පුළුවන් ද අද ඕපන් මගේ මම කාන්තාවකට පුළුවන් ද මේ හදාගත්ත මේ අර ලිංගික ඊර්ෂ්‍යාව මත පදනම් වෙලා හදාගත්ත මේ රචනා කරපු මේ රචනාවන් මත තියලා කාන්තාවකට පුළුවන් ද දැන් බෝඩ් ගහගෙන යන්න වෙන්නේ? මේ යන්නේ මගේ මස්සිනා, මේ යන්නේ මගේ අයියා, මේ යන්නේ මගේ මල්ලි, මේ යන්නේ මගේ තාත්තා. දැන් තාත්තලා කොල්ලෝ වගේ දුවලත් එකපාරේ බැලලා යන්න බෑ. අපේ සමාජයේ අර අච්චර ඕපන් මයින්ඩ් එකක් තිබ්බ මිනිස්සු දැන් මේ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් එළියට බැස්ස ගමන් නීති කරවලත් ඉවරයි.
ගැහැණියට තමන්ගේ කැපැසිටි එක හැම වෙලාවම මොලේ තියෙන හැම සෛලයක්ම තමන්ගේ චරිතයයි තමන්ගේ සමාජ මට්ටමයි කියලා වැය කරන්න සිද්ධ වෙලා. එයාට අලුත් දේවල් හිතන්න ඉඩ නැහැ. එතකොට අර පිරිමියා අර සීගිරි ලලනාවන් අච්චර සුන්දරව ඉන්නවා දැකලා ඇහෙන් බලලා එයා මහ කළුගල් පෙරළුවා. ඒගොල්ලෝ කරපු වැඩ අද අපිට යන්ත්‍ර සූත්‍ර වලින්වත් කරගන්න බෑ. එතකොට ඒගොල්ලෝ ඇසෙන් දැකලා ලබන උත්තේජනය ලබා ගන්න ගැහණු ඉඩ දුන්නා. ඒ ජෙලස් එක තිබුණේ නැහැ. අපි අද මේ කොතනද ඉන්නේ කියලා වෙලාවකට කරන මේ දේවල් අහද්දි දැන් හිතා ගන්න බැරි තැනක අපි ඉන්නේ. ඉතින් අපි ෆේල් අපි පැහැදිලිවම අපි ෆේල් අපි ෆැමිලි ලයිෆ් ඇතුළේ එන්ජොයි කරන්නේ නැහැ. අපි එළිය සතුට වෙන්නේ නැහැ. අපි හැමෝම නිකන් අර කෝටිසෝල් ලෙවල් එක වැඩි කරගෙන ස්ට්‍රෙස් එක වැඩි කරගෙන මේ උරහිස් හිර කරගෙන පොඩ්ඩක් අපි ඉස්සරහට කතා කරමු. මේක නිදහස් කරගන්නේ කොහොමද? මෙහිම ඉතිහාසයක් මෙහෙම සාහිත්‍යයක් තිබුණු රටක් මේක.